හරිලා මේ අද අපි කතා කරමු පීඩනය සම්බන්ධ. එතකොට මේ මම මුලින්ම උදාහරණයක් ගන්නම් මෙන්න මේ ගඩොල් කැටය. එතකොට මේ ගඩොල් කැටය ළමයි අපි ගත්තොත් එහෙම දිග පැත්ත කියන්නේ දැන් මේ ඉස්සල්ලාම රූපේ ස්පර්ශලා තියෙන ගඩොල් කැටේ දිග පැත්ත. දිග පැත්ත කියන්නේ සාමාන්‍යයෙන් මෙයාට වඩා මොකක්ද වෙන්නේ? වර්ගඵලය වැඩි නේද? දිග පැත්තේ කිව්වහම මෙන්න මේ ටික ගත්තොත් එහෙම වර්ගඵලය වැඩි හරියක්. right? එතකොට ගඩොල් කැටේ අනිත් පැත්ත ගත්තොත් එහෙම මෙන්න මේ කොටුවක් ගත්තොත් එහෙම හරිද? මෙන්න මෙතනින් අපි උඩින් බැලුවොත් එහෙම පේන්න කොටුව මේ වගේ සයිස් නේ. එතකොට ඒක ගත්තොත් එහෙම මොකක්ද නෑ වෙන්නේ? මේ පළවෙනි එක්කනට වඩා මෙයාගේ වර්ගඵලය අඩුයි. පැහැදිලිද? එතකොට ළමයි ඔන්න ඔය වගේ වෙලාවට බලන්න වැඩියෙන් ගිල්ල තියෙන කවුද කියලා අපි වැලිය හරි මොනවා හරි එතන මඩ කොටක දානවා කියලා මේ දෙන්නව වැඩියෙන් පල්ලයට ගිහිල්ලා තියෙන්නේ මේ වර්ගඵලය අඩුවෙන් ක්‍රියාත්මක වෙච්ච තැන. right හරිද? ඒ කියන්නේ වැඩියෙන් පල්ලෙහාට ගිහින් තියෙන වැඩියෙන් බලයක් ඉඳලා තියෙන නැත්නම් අපි ගත්තොත් මේක තමයි අතරම පීඩනය කියලා කියන්නේ. වැඩිපුර ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙන්නේ වර්ගඵලය අඩුවෙන් තියෙන තැන. right හරි. ඒ වගේම දවගන්න මේ පෑනක් වුණා බැලුවොත් එimhe ඇඟිලි දෙකේ මෙහෙම තද කරලා වැඩිපුර දැනෙන්නේ මොන පැත්තද? වර්ගඵලයේ අඩු පැත්ත. right අන්න ඔය සංසිද්ධිය තමයි අපි පීඩනය කියන්නේ. අපිට කොච්චර ප්‍රෙෂර් එකක් දැනනවද? කොච්චර අමාරුද වගේ එකක් තමයි පීඩනය කියලා කියන්නේ. දැන් මේ වගේ එහෙකදිත් ඔය තුඩ තියෙන පැත්ත ඇන්නොත් එහෙම දැනනවා වැඩි මෙයාට වඩා. හරිනේ. එතකොට මේ පීඩනය කියන එක වර්ගඵලය වැඩි වෙනකොට අඩු වෙනවා. හරිද? වර්ගඵලය වෙනකොට අඩු වෙනවා. ඊට පස්සේ වර්ගඵලයේ අඩු තැන් වලදී පීඩනයට ලොකු දෙයක් තියෙනවා. කියන්නේ වර්ගඵලයේ අඩු තැන් වලදී අපිට දැනෙනවා වැඩි ප්‍රෙෂර් එක. හරිනේ. ඒ වගේම ළමයි අපි යොදන බලය වැඩි වෙනකොට වැඩිපුර පීඩනයක් යොදන්න පුළුවන්. කියන්නේ මම මේ තද කරන එක වැඩිපුර තද කරොත් එහේ මොකක්ද වෙන්නේ? පීඩනය ගොඩාක් වැඩි වෙනවා. ඉතින් ඔය දෙන්නගේ සංකලනයෙන් අපි ගන්නවා ළමයි පීඩනය සමානයි මොකද්ද? යොදන වර්ගඵලය. නැත්නම් යොදන අභිලම්බ බලය. කියන්නේ මේ වර්ගඵලයට අපි හැමදෙස්සම සලකන්නේ මේ වර්ගඵලය මේක නම් මේ වර්ගඵලයට අභිලම්බව යොදන කියන්නේ හරියටම අංශක 90කින් යොදන බලයක් තමයි සලකන්නේ. හරි. එතකොට යම් කිසි වර්ගඵලයකට අභිලම්බව යොදන බලය කොච්චරද? ඔන්නව තමයි පීඩනය කියලා කියන්නේ. හරි සාරාංශයක් සරල උදාහරණයක් විතර ගත්තොත් හිතන්න ළමයි මම එදුවොත් එහෙම නිව්ටන් 400ක් හරිද වර්ගඵලය 10ක් වෙච්ච තැනකට වර්ග මීටර 10ක් වෙච්ච තැනකට පීඩනය කොච්චරයිද? එතකොට යොදලා තියෙන බලය 400යි. වර්ගඵලය ඇවිල්ලා 10යි මීටර මෙතනදී නිව්ටන් යන්න ඕනේ. හරිද? නිව්ටන් වර්ගඵලය 10යි මීටර. එතකොට අපිට ළමයි 40යි නිව්ටන් වර්ග මීටරයට කියලා. හරි. ඒ වගේම අපි තව උදාහරණ ගැටලුවකට යමු. මෙන්න මේකට. අපිට කියලා ළමයි බර නිව්ටන් 500ක් වන පෙට්ටියක මෙතනදී මම මේ අරන් තිනවා වර්ග මීටර කියන එක වර්ග මීටර දෙකක පුෂ්ඨයක් කරා පීඩනය කොච්චරද? එතකොට ළමයි පෙට්ටියක් තියනවලු. හරිද? පෙට්ටියක් තියනවලු. මේ පෙට්ටියේ එක පැත්තක් ගත්තොත් හරිද? මෙන්න මේ පල්ලෙහා පැත්ත කියලා හිතනවා. ඒතකොට මේ පල්ලෙහා පැත්ත ගත්තොත් එහෙම යාගේ වර්ගඵලය වර්ග මීටර 2යිලු. එතකොට මෙන්න මෙයා හරහා දැන් මේ පෙට්ටියේ බර කියලා තමයි පෙට්ටියේ බර ඇවිල්ලා නිව්ටන් 500යි. එතකොට මේ නිව්ටන් 500 ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පල්ලෙහා වර්ගඵලය හරහා. එතකොට ළමයි මේ වර්ගඵලය ලම්බගෝණය අපි මේ ක්‍රියාත්මක වෙනවා කියලා ගන්න පුළුවන් අපිට. එතකොට ළමයි එහෙනම් ප්‍රෙෂර් එක කොච්චරද? ප්‍රෙෂර් එක කියන්නේ එතකොට යොදලා තියෙන බලය ඊට ලම්බක වර්ගඵලය. එතකොට මෙතන ළමයි ඉදිරිය තියෙන බලය මෙයා හරහා නිව්ටන් 500යි. යොදලා තියෙන වර්ගඵලය ගත්තොත් එහෙම වර්ග මීටර 2යි. එතකොට අපිට ළමයි 250යි නිව්ටන් මීටර වර්ගයට කියලා. හරිනේ. හරි. ඉතින් ඔන්න ඔය තමයි පීඩනය සම්බන්ධ ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ. අපි ඊළඟට යන ළමයි තරලයක පීඩනය කියන එකට ඕගොල්ලන්ගේ අදහස චුට්ටක් වීඩියෝ එක කියන දාන්න. හරිද? ඕගොල්ලෝ හොඳ අදහස් දෙනකොට මම පොඩ්ඩක් වැඩිපුර මේකේ මම කව කරලා ළමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන කව කරන්න ඕරල් පිසිස් පාර්ට් එක. හරිද? ඕරල් පිසිස් පාර්ට් එක මේ දේ තීරියට කව කරලා දෙන්න. ඒතකොට අපි ඉස්සරහට ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන ළමයි මාස 8කින් ඕරල් පිසිස් එක. ඕරල් පිසිස් ළමයිට ගොඩක් අමාරු කියන්නේ මාස 8ක කාල පරාසයක් ඇතුළත මම ඒරල් පිසිස් පාන්ති කරන කෙනෙක්. ඒතකොට මාස 8ක කාල පරාසයක් ඇතුළත ඔයාට ඕරල් පිසිස් වල තියෙන සියලුම පාස් පේපර්, සියලුම ස්ටඩ්ස්, සියලුම එසේස් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එතකොට මේ ඔයගොල්ලන්ට ඒකටත් අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ අංකෙට කතා කරලා දැනට පස්සේ මේ අංකය වෙනස් වෙන්න පුළුවන්. රයිට්? කොහොමද දැනට ඔය අංක කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන් මාස 8කින්
සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ ඕලෙවල් පිසිස් පාර්ට් එක කවර් කරලා දෙනවා MCQ සියලුම ඊළඟට සියලුම රචනා සියලුම ස්ට්‍රක්චර්ඩ් වලින්. හරි. අපි ඊළඟට හම්බෙමු ද්‍රවයක පීඩනයත් එක්ක මේ සම්බන්ධව හරි ගැටලුවක් තියෙනවා මට පොඩ්ඩක් කමෙන්ට් කරලා මැසේජ් එකක් දාලා තියන්න. හරිනේ. රයිට්. ඒ වගේම තමයි වීඩියෝ එක ඔයගලන්ට හොඳට සරලව අවබෝධ වුණා නම් ඔයගලන්ගේ පිසිස් අමාරු වෙලා ඉන්න යාළුවටත් මේක පොඩ්ඩක් ෂෙයා කරන්න. රයිට්.